අද මේ නිවාඩු දවසේ කුඹුරු පැත්තේ පොඩි රවුමක් දාන්න ආවා. ඒ රවුමක් දාන්න ආවට පස්සේ මම දැක්ක අපේ කුඹුරේ සමනල්ලු ගොඩාක් ඉන්නවා. ඒ අතරින් මං හිතන්නේ ලංකාවේ බහුලවම හැම පැත්තකම බලා ගන්න පුළුවන් සමනලෙක් තමයි කොමන් ග්‍රාස් yellow කියලා කියන්නේ. ඉතින් මේ සමනල විශේෂ තුනක් ලංකාවේ ඉන්නවා. ඒ විශේෂ තුනට මම සාමාන්‍ය කොමන් ග්‍රාස් yellow කියලා තමයි කියන්නේ. විශේෂත්වය තමයි කහ පාටයි මේ සමනලය. මේ සමනලයා ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා ඉන්නවා. මේකේ අර one spot grass yellow කියන සමනලයා විතරයි සිංහරාජේ ව්‍යාප්ත වෙලා ඉන්නේ. අනිත් කෙනා කොමන් ග්‍රාස් yellow නම් ලංකාව පුරාම බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඇවිදගෙන යද්දී මම දැක්ක මේ කොමන් ග්‍රාස් yellow බිත්තර දාන ශාකයක් දැක්කා. මේ ශාකයේ තියෙන විශේෂත්වය තමයි ශාකය හොඳින් නිරීක්ෂණය කරාම අපට අඳුර ගන්න පුළුවන් වුණා කොමන් ග්‍රාස් yellowගේ පණුවක්. ටිකක් ගෙවත්තේ මේ වගේ ශාකයක් තියෙනවා නම් ඒ ශාකේ හොඳින් නිරීක්ෂණය කරොත් ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙයි මෙයාගේ පණුවව. මේ තියෙන්නේ ශාකය තමයි. මේ ශාකය මම පොඩ්ඩක් ඔයාලට මෙහෙම පෙන්නන්නම්. එකපාරම අඳුර ගන්න බැරි වුණත් හොඳින් නිරීක්ෂණය ඔයාලට පේනවාද මේ පහළ පැත්තේ කොළ කාලා තියෙනව කවුරු හරි. පණුවෙක් කාලා තියෙනවා. මෙන්න මේක තමයි මාත් මුලින්ම නිරීක්ෂණය කරේ. මේක නිරීක්ෂණය කරාට පස්සේ මම දැක්ක මේකේ ඉන්නවා අණු පැටියෙක්. ඒ ඉන්නේ. මේ ඉන්නේ කොමන් ග්‍රාස් yellowගේ පණුව. මෙයාගේ විශේෂත්වය මෙයා හොඳට වේශාන්තරණය පෙන්වනවා. වේශාන්තරණය කියන්නේ පරිසරයේ වර්ණයයි ශාරීරික වර්ණයයි දෙකම ගැළපුණාට පස්සේ ආව පරිසරයෙන් වෙන් කර අඳුරගන්න බෑ. ඒ කියන්නේ ඇත්තටම මේ සතා තෝරගන්නේ කොළ පැහැති පරිසරයක්. එතකොට අපිට මේ කොළ පැහැති පරිසරයෙන් මේ සතාව වෙන් කර අඳුරගන්න අමාරුයි. ඒ හින්දා හොඳට වේශාන්තරණය පෙන්වන සතෙක් විදිහට අපි මෙයාව ගන්න පුළුවන්. මම අමාරුවෙන් තමයි මෙයාව නිරීක්ෂණය කරේ. ඔයාලගේ ගෙවත්තෙත් ඉන්නවා නම් මේ වගේ සතෙක් ෆොටෝ එකක් අරන් අපිට එවන්න.